කාලෙන් කාලට විවිධ දේවල් සමාජයට එන ඉන්වෙස්ට්මන්ට් කියලා කියන වගාවක් කියලා පිරමිඩ් එකක් කියලා රත්තරන් වෙළඳපොළ ඇතුළේ ඔයාට ආයෝජනය කරන්න ඕන නම් ෆිසිකලි ඇවිදගෙන ගිහිල්ලා කරන්න බෑ මේ. හරි තැනකදී ගෝල් ටික ඔයා බයි කරන්න ඕන. නැත්නම් ඔයාට පාඩුවක්. එනේ සෙන්සුරාදිරිදා අර ප්‍රොෆිට් නෑ වගේ. ඔයාට බලාගෙන ඉද්දි ගෙදරින්දි නිදියගෙන ඉද්දි සල්ලි එනවා. මේවා නිදයන් ඉද්දි සල්ලි හම්බ කරන්න පුළුවන් දේවල්. කතා කරන්න එනවා නම් ඔයාලඟ බඩු අතේ තියෙන්න ඕනේ. දැන් යන්න ෆෝන් එක අරගෙන ටෙලිග්‍රෑම් එකේ ඩොලර්ස් වලින් 3142ක ප්‍රොෆිට් එකක් අපි අරන් දී. මොකද මේ සිග්නල් සර්විස් කියන්නේ? දැන්ට ජාත්‍යන්තරව තියෙන සියලුම ලයිසන්ස් ටික හිමි වෙලා මිලියන 15කට වඩා වැඩි ට්‍රේඩර්ස්ලා ප්‍රමාණය. ඔයාට හරියට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් කියන. ඉතින් එහෙමනම් ඉතින් ස්ටොක් මාකට් එක ගැන ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. පුළුවන්. ඉතින් ඇනලිසිස් කියන දේ ඉගෙන ගත්තම ඉතින් එහෙමනම් ඉතින් ඇයි මේ පිරමිඩ් කරන්නේ මොනවටද? ඉතින් අපි පිරමිඩ් කරන්නේ නැහැ නේ. ක්‍රිප්ටෝ කරනවා කියන්නේ? ඉතින් ක්‍රිප්ටෝ කරනවා කියන්නේ පිරමිඩ්. OnMax DT කියයි, fast recycle කියයි, වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි. උදේ නැගිටිනකොට සල්ලි ටික ගිහිල්ලා ඉවරයි. මේ ලයිසන්ස් කිසිම විදිහකට OnMax DT වගේ සල්ලි හොරකම් කරන කඩකාරයන්ට ගන්න බෑ. ප්‍රොෆිට් දෙනවා කියලා උගන්වනවා ඊට පස්සේ අතන්න දානවා. කවුද ප්‍රොෆිට් දෙනවා කියලා උගන්වන්නේ? ඒතර මිනිස්සුන්ගේ සල්ලි රෑ දාලා උදේ නැති වෙන්නේ. මගේ ආයතනය උගන්වන එක. මම මේ මූල්‍ය ආයතනයක් කරන්නේ නැහැ. ඒකට එහෙමනම් මිනිස්සුන්ගේ සල්ලි ගන්නේ කොහමද? කවුද සල්ලි ගන්නේ? තැන්පත් වරගන්නේ කොහමද? 1 රුපියලක් මිනිස්සුන්ගෙන් ඉන්වෙස්ට්මන්ට් අරන් නැහැ. මම මගේ දැනුම විකුණන්නේ. ඒතර රිස්ක් එක මැනේජ් කරන්න ඕන කවුද? මේ පිරමිඩ් කම්පැනි එක ලංකාවේ තිබ්බොත් Academy of Binary එක වහනවා කියලා. ඒ තරම් විශ්වාසයෙන් කිව්වේ. ආගේ YouTube එකේ තියෙන විනාඩි 8න් ලක්ෂ 2ක් හොයන්න පුළුවන්. මිනිස්සු ඇට්‍රැක්ට් කරන thumbnails දාලා තියෙන. ඉතින් මම හොයපුවනේ පෙන්නලා තියෙන්නේ. මිනිස්සු අන්දර නෙමෙයිද මේ තියෙන්නේ? වීඩියෝ එක බලලා ඔයා account එක හදාගෙන ওই විදිහට කරන්නකො බලන්න ඔයාලට බැරිද? ට්‍රේඩින් කියලා කියන්නේ high risk investment. මාත් එක්ක නෙමෙයි මං වගේ තව මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. අපේ ජොබ් එකම මේවා ඇනලයිස් කරන එක, මේවා මැනේජ් කරන එක. ඇයි ලොස් වෙච්ච මිනිස්සු ගැන කියන්නේ? ලොස් වෙච්ච මිනිස්සුත් පෙන්නන්න. ඒ රුපියල් 5ම 100% ලොස් වෙනවා. ලොස් වෙච්ච අය එතනින් කෙලිම ඉවර. ලොස් වෙච්ච මිනිස්සයා මේ ට්‍රේඩ් එක ගත්තම ලොස් එක කවර් කරලා මෝස්තර දහසකටත් වඩා වැඩි මනස්කාන්ත ෆැබ්‍රික් මාලිකය ඉනෙක්ස් ෆැබ්‍රික් ෂෝප් මොරටුව at La Lily Signature Spa. Renew both your body and mind. Nova Aesthetic Center, Pathramulla and Negombo. Fairway Latitude, your home in Colombo 5. හොඳමදේ අඩුම මිලට කසාගල ග්‍රීන් සුපර් දැන් දෙපව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් කසාගල ග්‍රීන් සුපර් ජීවිතයට ඉතිරියක්. Dandy Green Planet Private Limited, the premier and exclusive landscaping company in Sri Lanka. Experience goodness. Experience V111. කාලෙන් කාලට මේ විවිධ දේවල් සමාජයට එනවා. එක්කෝ ඒක ඉන්වෙස්ට්මන්ට් කියලා කියන්න පුළුවන්, සමහරෙක් කියන්න පුළුවන් ඒක වගාවක් කියලා, සමහරෙක් කියන්න පුළුවන් ඒක පිරමිඩ් එකක් කියලා, මේ ඉන්වෙස්ට්මන්ට් එකක් කියන්න පුළුවන්. දැන් අද තවත් එකක්ද කියන්න දන්නේ නැහැ. අපි කතා කරලා බලමු මේ පුද්ගලයා කවුද කියලා. උදයංග රූපසිංහ Academy of Binary Private Limited හිමිකරු. මොකට මුලින්ම කියන්න කතාවට එන්න කලින් මේ මොකද්ද? මොකද්ද මේ ආයතන? මේක ඔබේනේ? මගේ ආයතනය. හරි. ඉස්සෙල්ලාම කියන්න ඕන ආරම්භයේදී කිව්වා වගාවල් ඉන්වෙස්ට්මන්ට් කිසිම දෙයක් නෙමෙයි උගන්වන තැනක්. ඒ කියන්නේ ක්ලාස් එකක්. ක්ලාස් එකක්. හරි. මොකද්ද මේක? මේ ක්‍රිප්ටෝද, ට්‍රේඩින්ද? ට්‍රේඩින් කියන දේ සම්බන්ධව. පිරමිඩ් කියන්නේ එකක්, ට්‍රේඩින් කියන්නේ එකක්. හොඳට පැහැදිලි කරගන්න. ඉස්සර මට කියන්නකෝ මේ මොකද්ද ඔයාගේ කියලා? මම කරන්නේ මෙහෙමයි. ඔව්. ඔයාට ගෝල්ඩ් මාකට් එකේ හරි ලෝකයේ තියෙන කොයි හරි ජාත්‍යන්තර වෙළඳපළක හරි ලංකාවේ ෂෙයා මාකට් එකේ හරි කොයි හරි ඔයාට ඉන්වෙස්ට් කරන්න ඕන. මේක කරන්න ඔයාට දැනුමක් තියෙන්න ඕනනේ. මෙන්න මේ දැනුම ගත්තොත් එහෙම විෂයන් 4ක් යටතේ ඔයා ලබා ගන්නම ඕන. එතකොට අන්න ඒකට අවශ්‍ය කරන මේ විෂයන් 4 සම්බන්ධව උගන්වන එක සහ ඒකට දාලා ආෆ්ටර් සර්විස් එකක් දෙන එක තමයි මම කරන්නේ සම්පූර්ණයෙන්. ක්ලාස් එකක් මේ ක්ලාස් එකක් කරනවා. ක්ලාස් එකක් කරනවා සහ ඊට අමතරව ඒකට අදාළ ආෆ්ටර් සර්විසස්. ඔව් මොකද්ද ගෝල්ඩ් ගැන කිව්වේ? ගෝල්ඩ් කියන්නේ රත්තරන් වෙළඳපොළ. ඔව්. එතකොට රත්තරන් වෙළඳපොළ ඇතුළේ ඔයාට ආයෝජනය කරන්න ඕන නම් ඔයාට ෆිසිකලි ඇවිදගෙන ගිහිල්ලා කරන්න බෑ මේක. ඔයාට මේක කරන්න ජාත්‍යන්තරව තියෙන මේ ගෝල්ඩ් මාකට් එකට ඔයාට ලොග් වෙන්න වෙනවා. මේක ඔයාට ඇනලයිස් කරන්න සිද්ධ වෙනවා. මේක රිස්ක් එක ඔයාට මැනේජ් කරන්න සිද්ධ වෙනවා. මේ දේවල් ටික කරලා හරි තැනකදී ගෝල්ඩ් ටික ඔයා බයි කරන්න ඕන. නැත්නම් ඔයාට පාඩුවක් සිද්ධ වෙන්නේ. 100%
ඔයාලට පාඩුවක් සිද්ධ ඒ වෙනවා. කියන්නේ සෙන්සුරාදිරිදා අර ප්‍රොෆිට් නෑ වගේ ඒ වගේ එකක්ද මේක? සෙනසුරාදාට ප්‍රොෆිට් නෑ කිය ඔය ප්‍රොමෝට් Profit නෑ උනේ කියන්නේ? පිරමීඩනේ. ඔව්. දැන් මේ පිරමීඩ නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. පිරමීඩ කියන්නේ ඔයා නිකන් සල්ලි ටිකක් කාට හරි දුන්නයින් පස්සේ පිරමීඩ කාර්යෝ කියන්නේ මොනවද? ඔයා අපිට සල්ලි දාන්න. ඊට පස්සේ ඔයා තව දෙන්නේ තුන් දෙනේ ජොයින් කරගන්න. ඔයාට බලාගෙන ඉද්දි ගෙදර ඉද්දි නිදියගෙන ඉද්දි සල්ලි එනවා කියනවා. මේවා නිදයන් ඉද්දි සල්ලි හම්බ කරන්න හරි පුළුවන් දේවල් නෙමෙයි. ඔයාගේ ළඟ හරි දැන් මෙහෙමයි ඔයා කතා කරන්න එනවා නම් ඔයා ළඟ බඩු අතේ තියෙන්න ඕන. ගෝල්ඩ් ඉන්වෙස්ට් කරලා ඔයා යම්කිසි මේ ටාගට් කවර් කරපු අචීව් කරපු ස්ටැටිස්ටික්ස් අතේ තියෙනවද? අනිවාර්යෙන්ම 100% මං ගාව තියෙනවා. පෙන්නන්න. මේ මම විතරක් නෙමෙයි මාත් එක්ක 1500කට වඩා මම විශ්වාස කරලා ජොයින් වෙච්ච මිනිස්සුන්ගේ ප්‍රොෆිට් මම අහන්නකට උත්තර දෙන්නකෝ. මම විශ්වාස කරන්නේ කොහොමද ඔයා පෙන්න ડોකියුමන්ට් එක හරි කියලා? ඔක ඇත්ත කියලා. ඔක බොරුවක් නෙවෙයි කියලා. මේක බොරුවක් නෙමෙයි කියලා පෙන්නන්න දාගෙන පුළුවන්. අපිටද කියලා. Academy of Binary Premium Group කියලා අපේ Telegram community එකක් තියෙනවා. මේක දවස ගානේ අප්ඩේට් කරනවා. දවස ගානේ සිග්නල් දෙදී අපි අප්ඩේට් කරනවා. එතකොට දැන් අවුරුදු 1කමාරක් තිස්සේ දීපු වගේ ප්‍රූෆ් ඔයාට Telegram එකේ පිටිපස්සට ගිහලා බලන්න පුළුවන්. ඒ ටිකේ කොපි ටිකක් මම මේ අරන් ඇවිල්ලා තියෙන්නේ. වෙන කිසිම දෙයක් නෙමෙයි. මම ගියත් මට බලන්න පුළුවන්. දැන් ගියොත් දැන් යන්න ෆෝන් එක අරගෙන Telegram එකේ බලන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා මේ අතේ තියෙනවද ඔක? ඔව් මගේ අතේ තියෙනවා. මොකද්ද ඔයාගේ සක්සස් රේට් එක? මේ තියෙන්නේ අපි PNL එක සම්පූර්ණයෙන් පෙන්නලා තියෙනවා. මේ තියෙන්නේ පෙබරවාරි මාසේ. පෙබරවාරි මාසේ ගත්තොත් එහෙම PNL එක ගෝල්ඩ් එකේ විතරක්. ඔන්න මේ පැත්තට හරවලා පෙන්නනවද? මේ තියෙන්නේ PNL report එකේ ගත්තොත් එහෙම PIP 3122ක ප්‍රොෆිට් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ අතේ ඩොලර්ස් 10ක වගේ පොඩි account එකක් තියෙන කෙනෙක් වුණත් ඔයා මේකෙන් ට්‍රේඩ් කරන්න පටන් ගත්තොත් ඔයාට මේ මාසෙ ඉවර වෙද්දි මේ ඇවිල්ලා පෙබරවාරි මාසෙ ඉවර වෙද්දි ඩොලර්ස් 314ක ප්‍රොෆිට් එකක් ඔයාට තියෙනවා. ඒ වගේම ඔයා PIP 0.1 කියන ප්‍රමාණය පටන් ගත්තා නම් ඔයාට ඩොලර්ස් වලින් 3142ක ප්‍රොෆිට් එකක් අපි අරන් දීලා තියෙනවා. එතකොට මේ අපි සිග්නල් දෙන ඒ වගේ ඈ. ඊළඟට මේ මාර්ච් වල ගත්තොත් එහෙම PIP 2810ක ප්‍රොෆිට් එකක් අපි අරන් දීලා තියෙනවා මේ මාර්ච් වල. මොකද්ද මේ සිග්නල් සර්විස් කියන්නේ? සිග්නල් සර්විසස් කියන්නේ මම ඒක පැහැදිලි කරන්න. මට චුටි වෙලාවක් දෙන්න. ට්‍රේඩින් කියන දේ ඇතුළේදී ප්‍රධාන වශයෙන්ම විෂයන් 4ක් තියෙනවා. platform using, analysis, management, trading, psychology. එතකොට දැන් අපි මේ කතා කරන ගෝල්ඩ් මාකට් එකේ වෙන්න පුළුවන් වෙනත් මාකට් එකක ට්‍රේඩ් කරන්න ඔයාට ඇවිදගෙන ගිහිල්ලා බැංකුවකට ගිහිල්ලා මේක කරන්න බෑ. ඔයාට මේක කරන්න මොකක් හරි ඔන්ලයින් platform එකක් තෝරගන්න සිද්ධ වෙනවා. අන්න එතනදී මම පැහැදිලි කරන්නම් මම ප්‍රොවයිඩ් කරන platforms දෙකක් තියෙනවා. Deriv.com කියන platform එක XM කියන platform එක. Deriv.com කියන platform එකේ volatility සහ synthetic කියන market වල trading කරන්න මම උගන්වනවා. XM කියන platform එකේ gold සහ forex කියන category එකේ trading කරන්න උගන්වනවා. එතකොට මේ platform දෙක ගැන කියනවා නම් Deriv කියන platform එකේ 1999 අවුරුද්දේ නිර්මාණය වෙච්ච ලෝකේ රටවල් 126ක දැනට ජාත්‍යන්තරව තියෙන සියලුම license ටික හිමි වෙලා තියෙනවා. මේ තියෙන license ටික. ඒ license ටික හිමි වෙච්ච platform එකක්. එතකොට මේකේ මිලියන 3කට වඩා වැඩි ට්‍රේඩර්ස්ලා ප්‍රමාණයක් මිලියන 3කට වඩා වැඩි ට්‍රේඩර්ස්ලා ප්‍රමාණයක් මේකේ ට්‍රේඩ් කරනවා ලෝකේ. එතකොට මේ ඇවිල්ලා XM කියන platform එක. මේ XM කියන platform එකේ මේ වෙනකොට platform එකේ මිලියන 15කට වඩා වැඩි ට්‍රේඩර්ස්ලා ප්‍රමාණයක් ට්‍රේඩ් කරනවා ලෝකේ පුරාවට. එතකොට ලෝකේ රටවල් 196කට වඩා වැඩි රටවල් ප්‍රමාණයක ඔය ලයිසන්ස් ගන්න ඕනේ නැති. ඔව් මේ ලයිසන්ස් ටික ඔක්කොම තියෙනවා. ඒ ගත්තුව ජාත්‍යන්තරව ගත ලයිසන්ස් ටික ඔක්කොම තියෙනවා මේ platforms වල. එතකොට අන්නේ platforms වල අපි log වෙලා අපි account එකක් create කරගෙන ඒක ඇතුලේ අපිට පුළුවන් gold market එකේ gold buy කරන්න, sell කරන්න, ඒ දේවල් කරන්න පුළුවන්. එතකොට ඕක කරන්න මම අර කිව්වා වගේ විෂයන් 4ක් ඕනි. platform using, analysis, management, trading, psychology ඔය ටික අනිවාර්යෙන්ම ඕනි. ඔයාට gold market එකේ ගන්න සල්ලි තියෙනවා. දැන් gold buy කරන්න ඔයාට සල්ලි තියෙනවා. හැබැයි gold market එකට හෙට වෙන්නේ මොකද්ද කියලා ඔයාට කියන්න බැරි නම්. ඒ කියන්නේ ඔයාට හරියට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් කියන එක මට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. මට විතරක් නෙමෙයි මගේ ගාව ඉන්නවා ලොකු ටීම් එකක්. අපේ ටීම් එකම එකතු වෙලා අපේ ටීම් එකට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. ඉතින් එහෙමනම් ඉතින් ස්ටොක් මාකට් එක ගැන ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙමනම් පුළුවන්. ඉතින් ඇනලිසිස් කියන දේ ඉගෙන ගත්තම ස්ටොක් මාකට් එකේ ට්‍රේඩ් කරන්න පුළුවන්. ගෝල්ඩ් මාකට් වල, ෆොරෙක්ස් මාකට් වල, ක්‍රිප්ටෝ මාකට් වල මේ ඕන එකක. ඉතින් ඒක තමයි. ඉතින් එහෙමනම් ඉතින් ඇයි ඕගොල්ලෝ මේ පිරමිඩ් කරන්නේ මොනවටද? ඉතින් අපි පිරමිඩ් කරන්නේ නැහැ. ඉතින් ක්‍රිප්ටෝ කරනවා කියන්නේ? ඉතින් ක්‍රිප්ටෝ කරනවා කියන්නේ පිරමිඩ්ද? එහෙනම් ඉතින් ක්‍රිප්ටෝ කියන්නේ ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ මාකට් එකක්. මොකද මේක විසඳ ගන්න ඕනේ. මොකද හේතුව OnMax DT කියයි, අරක කියයි, මේක කියයි, fast recycle කියයි. කියන්නේ එක්ක මහ බැංකුව කාලෙන් කාලට දානකොට ස්ටේට්මන්ට්ස් වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි.
හරිද? ඒගොල්ලෝ ඒ සල්ලි ටික අරන් ගිහිල්ලා මේ මිනිස්සු කියනවා උදේ නැගිටිනකොට සල්ලි ටික ගිහිල්ලා ඉවරයි. හරිද? වෙලා ඉවරයි. ඒතර ඔයා තවත් එහෙම මිනිස්සෙක් නොවෙන්න එපයි. හරිද? ඔයා කියන්නේ ඔයාට තවත් මිනිස්සයෝ රැවටෙන්නේ නැති වෙන්න ඕනේ. ඒකයි මං අහන්නේ. මොකද්ද වෙනස කියලා කියන්නේ මේ දෙකේ? වෙනස මම සරලව පැහැදිලි කරන්න. දැන් OnMax DT වගේ platforms ආවා. ඕවා කොච්චර කල් තිබුණාද? සාමාන්‍යයෙන් කොච්චර කල් තිබුණාද? අවුරුද්දක් දෙකක් පරිම 3ක්. මතක තියාගන්න. Direv platform එකට 1999. එතකොට අවුරුදු 27ක්. XM platform එක 2009. එතකොට මේ වෙද්දි අවුරුදු 15කට වඩා වැඩි කාලයක් වෙනවා platform දෙකට විතර. සහ මේ දෙකට අදාළව තියෙන license ටික තමයි මම මේ පැහැදිලිව පෙන්වුවේ එකින් එකට. මේ license කිසිම විදිහකට නිකම් platform වලට නිකම් ඔය එන මේ OnMax DT වගේ සල්ලි හොරකම් කරන කඩකාරයන්ට ගන්න බෑ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔයතන ස්කෑම් එක උගන්වන්නේ ඕගොල්ලෝ ක්ලාස් එකේනේ. ප්‍රොෆිට් දෙනවා කියලා උගන්වනවා ඊට පස්සේ අතන්න දානවා. කවුද ප්‍රොෆිට් දෙනවා කියලා උගන්වන්නේ? ඉතින් ප්‍රොෆිට් එකක් අරන් පෙන්නනවා. දැන් ගෝල් මාකට් එකේ මේ වෙලාවේ දැම්මොත් එහෙම මේ ප්‍රොෆිට් එකක් එනවා කියන එක එතනම තියෙන ප්‍රොෆිට් එකක් තියෙනවා කියලා පෙන්නනවා. ඉතින් ප්‍රොෆිට් එකක් තියෙනවනේ. ඉතින් දැන් ඔයා මොකක් හරි බිස්නස් එකකට සල්ලි ඉන්වෙස්ට් කරන්නේ ප්‍රොෆිට් එකක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයිද? ප්‍රොෆිට් එකක් බලාපොරොත්තු වෙන්නේ. එතකොට XM කියන platform එකේ වෙන්න පුළුවන් මොකක හරි. දැන් මම මේ XM කියන්නේ මම provide කරන platform එක. ඒතර මිනිස්සුන්ගේ සල්ලි උදේ දාලා මේ රෑ දාලා උදේ නැති වෙන්නේ. ඒ පිරමීඩ් වල මතක තියාගන්න. මම හැම වෙලේම කියනවා මේ ඒ කියන්නේ මේක පිරමීඩයක් නෙමෙයි කියලා කෙලින්ම කියන්නේ 100% මම වගකීමෙන් කියනවා මේක පිරමීඩ් එකක් නෙමෙයි. එතනින් එහාට අපි සාකච්ඡාව කරගෙන යමු පිරමීඩයක් නෙමෙයි කියන තැන ඉඳලා. මොකද ඒ මානසිකත්වයෙන් ඔයා බලන්න මේක පේන්නේ මේ විදිහට. හැබැයි මතක තියාගන්න මේ ලයිසන්ස් ටික මෙතෙක් කාලයකට ඔය පිරමීඩ් කරපු එකටවත් පෙන්වන්න බැරි වුණානේ. එතකොට මේ platforms වල තියෙන මේ ලයිසන්ස් මේවා Google එකේ ගහන්න. Google එකේ ගහලා ඕන තරම් තියෙනවා ChatGPT Gemini ඔය වගේ ගහලා බලන්න මේ එතකොට report එනවා. ඔයා පිළිගත්ත registered මහ බැංකුවේ මූල්‍ය ආයතනයක් නෙමෙයිනේ. මගේ ආයතනය උගන්නන එක. මම මේ මූල්‍ය ආයතනයක් කරන්නේ නැහනේ. හරි. ඒ කියන්නේ Academy of Binary Private Limited කියන එක මූල්‍ය ආයතනයක් නෙමෙයිනේ. මේක 100% උගන්නන education company එකක් විතරයි. එතකොට එහෙමනම් මිනිස්සුන්ගේ සල්ලි ගන්නේ කොහමද? කවුද සල්ලි ගන්නේ? තැන්පත් වරගන්නේ කොහමද? මම සත්ත 5ක් දැන් අවුරුදු 6ක් මම මේ business එක කරනවා. Academy of Binary Private Limited එකට අවුරුදු 5යි දැනට. Normal Academy of Binary කියන එක පටන් අරගෙන අවුරුදු 6යි දැනට. එක රුපියලක් මිනිස්සුන්ගෙන් ඉන්වෙස්ට්මන්ට් අරන් නැහැ මං අද වෙනකන්. එක රුපියලක්. ඒක සිග්නල් සර්විස් එකක් කරා කරන්නේ ඒක නෙමෙයිද? දැන් ඔබතුමා බිස්නස් එකක් කරනවා. ඔබතුමාට සර්විස් එකක් දෙන්න ඕන. ඔබතුමා දැනුම කාට හරි විකුණනවා. සල්ලි ගන්න නැද්ද? ටියුෂන් ක්ලාස් කරද්දි සල්ලි ගන්න නැද්ද? මම මගේ දැනුම විකුණන්නේ. මම ඒකට සල්ලි ගන්නවා. ඒ කියන්නේ මේ ගුරුවරයෙක්. මම ට්‍රේඩින් සම්බන්ධව ගුරුවරයෙක්. එතකොට ට්‍රේඩින් සම්බන්ධ ගුරුවරයෙක් වෙන බව ඇත්ත. හරි. ඔබ කියන්නේ ඔබ ගුරුවරයෙක් විදිහට බලන්න කියන එකනේ කියන්නේ. පිරමිඩ් කාර්යයක් විදිහට බලන්න එපා. ඒකනේ කියන්නේ. එතකොට මේ නව ප්‍රශ්න තියෙන්නේ මේ දාන සල්ලි වලට වක් කියන්නේ කවුද? සල්ලි වලට වග කියන්නේ දැන් ඔයා කියනවා මම ගන්නෑ. හරි. මම සල්ලි අල්ලලා නැහැ. මම අල්ලන්නේ නැහැ. නමුත් මිනිස්සු සල්ලි දාලා තියෙනවානේ. ඒතකොට ඒක රිස්ක් එක. ඒක රිස්ක් එකක් ගන්න. මිනිස්සුන්ට දෙයක් කරන්න කලින් ඒක ගැන හොයලා බලන්නනේ මේ අන්තර්ජාලය කියලා එකක් මේ ලෝකේ තියෙන්නේ. එතකොට මේ ලයිසන්ස් ටික දෙන්නේ ඒ සල්ලි වලට සිකියුරිටි එකක් දෙන්නනේ. දැන් මේ බලන්නකෝ. මේ වගේ තියෙනවා මේ platforms වලට අපේ සල්ලි කවදාවත් මතක තියාගන්න පිරමිඩ් platform එකයි ට්‍රේඩින් platform එකයි වෙනස මම කියන්නම්. පිරමිඩ් platform එක සල්ලි platform එකේ අයිතිකාරයට වෙන්න පුළුවන් පිරමිඩ් කාරයන්ට වෙන්න පුළුවන් ඒ කම්පැනි ඇතුලේ ඕවරෝල් දුවනවා. ඒගොල්ලන්ට ඒක පාවිච්චි කරන්න පුළුවන් හිතුව මතේට. හැබැයි ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එක කවදාවත් අපේ සල්ලි අපි ඩිපොසිට් කරන සල්ලි එයාලගේ කම්පැනි එකේ සල්ලිත් එක්ක මික්ස් කරන්න බෑ. ඒවා ජාත්‍යන්තරව නියාමනය වෙනවා. එතකොට මේ ප්ලැට්ෆෝම් වල ඒ සල්ලි ඒ රටවල් ඒ නියාමනය වෙද්දී ඒ ආයතන කියන බැංකු වල තැන්පොතු විදියට තියන්න ඕන. එතකොට මේකේ පැහැදිලිවම තියෙනවා මේ ලයිසන්ස් හම්බෙන්නේ ප්ලැට්ෆෝම් වලට මේ ලයිසන්ස් පැහැදිලිවම හම්බෙන්නේ අපේ සල්ලි කම්පැනියේ සල්ලි වෙන වෙනම බැංකු වල තියලා තියෙන නිසා. ඔයා කියන්නේ මේක මේ පිරමිඩ් එකක් වගේ අපි දාලා අපි නිදාගෙන හිටියත් සල්ලි ලැබෙන එහෙම සිස්ටම් එකක් නෙමෙයි කියන එකනේ. බිස්නස් එකක් කරද්දි මිනිස්සෙක් මහන්සි වෙන්න ඕන, ඉගෙන ගන්න ඕන. ඒ ඉගෙන ගත්ත දේෙන් වැඩක් කරන්න ඕන. අන්න එතකොට සල්ලි හම්බ කරන්න පුළුවන්. ට්‍රේඩින් කියන මෙන්න මේ ෆීල්ඩ් එක ඇතුළෙත් ඒකම තමයි තියෙන්නේ. ඔයා ඇනලයිස් කරන්න ඕන. ඔයා account manage කරන්න ඕන. ඔයා risk එක manage කරන්න ඕන. හරියට කල්පනා කරලා හරි තැනක ඔයා trade එකක් ගන්න ඕන. ඒක risk එක manage කරන්න ඕන කවුද? ඔයා කියලා දෙනවද? ඒගොල්ලෝ manage කරගන්නවා. මම උගන්වනවා.
මම උගන්වුවායින් පස්සේ ඔයාලට ඒක කරන්න පුළුවන්. ඔයාලට ඒක කරගන්න බැරි නම් අන්න අපි ගාව එක්ස්පර්ට්ලා ඉන්නවා. අපි ගාව ටීම් එකක් ඉන්නවා. සාමාන්‍යයෙන් ඔය වගේ සබ්ජෙක්ට් එක කරන අයට ඔයා වගේ තමයි ලස්සනට කතා කරන්න පුළුවන්. මවලා දෙන්න පුළුවන්. ලස්සනට කතා කරන්න පුළුවන්. දැන් මමත් පොඩ්ඩක් වශී වෙලා ඉන්නේ ඔය කතාවට. මේ ඕක නේද ඕගොල්ලෝ ස්ට්‍රැටජික් ටූල් එකක් විදිහට පාවිච්චි කරන්න මිනිස්සු අල්ලගන්න. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් අවුරුදු 5ක් තිස්සේ මම කරනවානේ. ඉතින් ඒ අවුරුදු 5ක් මම මේ වීඩියෝ එක දාන වෙලාව වෙනකොටත් මගේ Academy of Binary YouTube channel එකේ පැහැදිලිව තියෙනවා ඔය onmax dt එහෙම එන කාලේ මේවා පිරමීඩ් කියලා මමම කියපුවා. මම පැහැදිලිව කියලා තියෙනවා එක පිරමීඩ් කම්පැනි එකක් රට පුරා ඔෆිස් දාගෙන යද්දි මම කිව්වා මම ඩිසැම්බර් වල කිව්වේ 2023 හෝ 2022 මට මතක හැටියට ඩිසැම්බර් වල කිව්වා ලබන අවුරුද්දේ අප්‍රේල් වෙනකොට මේ පිරමීඩ් කම්පැනි එක ලංකාවේ තිබ්බොත් Academy of Binary එක වහනවා කියලා. ඒ තරම් විශ්වාසයෙන් කිව්වේ ඒ platform පිරමීඩ් කියලා මම දන්න නිසා සහ මම ඒ සම්බන්ධව ඉගෙන ගන්න නිසා හොයලා බලන නිසා. ඒතකොට මම බය නැතුව එදත් කියනවා අදත් කියනවා පිරමීඩ කියන්නේ එකක් ට්‍රේඩින් කියන්නේ එක. ඔව් අනමුත් අන්තිමට මිනිස්සුන්ගේ සල්ලි නැති වෙන්නේ එච්චරයි. සාමාන්‍ය මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි නැති වෙන්නේ මිනිස්සු තමයි ඊට පස්සේ ওই උසාවි ගානේ ගිහිල්ලා කෑ ගගා සල්ලි ඉල්ලන්නේ මිනිස්සු තමයි. අපි නිතරම අද වෙනකන් එක මිනිස්සෙක් හරි ට්‍රේඩින් ගැන උසාවියක් ගිහිල්ලා තියෙනවා දැකලා තියෙනවා. නෑ ට්‍රේඩින් ගැන අපි දැකලා නැහැ. නමුත් මම කියන්නේ අපිට තියෙන සම්ප්‍රදාය දැන් ඔයා අද මේක දෙකට කැඩුවට අපි විශ්වාස කරපු දේ මේ දෙකම එකයි කියන එකනේ. ඒක තමයි මේ මාධ්‍යයෙන් කරන ලොකුම වැරද්ද. ඇයි ට්‍රේඩින් කියන දේ ට්‍රේඩින් විදිහට මිනිස්සුන්ට උගන්වන්න බැරි? ඇයි පිරමීඩ් කියන්නේ ට්‍රේඩින් කියන එකයි අඳුරගන්න කියලා උගන්වන්න බැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ට්‍රේඩින් කියලා උගන්වලා එතනින් පස්සේ ස්කිප් කරන පිරමීඩ් වලට. එතන ප්‍රශ්නේ තියෙන්නේ. ඇයි ඕගොල්ලන්ට දැනුමක් නැද්ද මේ platform හොඳ ඒවා නැති ඒවාද කියලා හොයලා බලන්න. ඒකනේ අපි දැන් ඕගොල්ලෝ වගේ කට්ටිය ළඟට එන්නේ ඉගෙන ගන්න. ඒක තමයි මේ පැහැදිලි ඒ ගුරුවරයා ට්‍රේඩින් වලින් පටන් ගන්න පිරමීඩ් වලට ට්‍රාන්ස්ෆර් කරනවා නම් කෙලින්ම ඩයිවර්ට් කරනවා නම් අපි දන්නේ නැහැ නේ මොකද වෙන්නේ කියන එක. අපි කිසිම තැනක අපිට පෙන්වන සුරංගන ලෝකයක් සල්ලි හොයන විදියක් ගැන. අපි දුනෝ ඒක පස්සේ. අපි සත පහක දෙයක් මිනිස්සුන්ගෙන් අරන්නේ. අපි මිනිස්සුන්ට දැනුම දීලා විතරයි තියෙන නිසා ඒකට අදාළ ආෆ්ටර් සර්විසස් දීලා විතරයි තියෙන්නේ. මෙතුවක් කාලයකට අපි සත පහක දෙයක් මිනිස්සුන්ගෙන් සල්ලි වලින් අරන්නේ. ඒ කියන්නේ කිසිම ඉන්වෙස්ට්මන්ට් එකක් අරගෙන නැහැ. සත පහක් මෙතුවක් කාලයකට. මිනිස්සු ඉන්වෙස්ට් කරන්නේ කොහෙද? එයාලා account ඔයා දැන් PayPal ලංකාවට දුන්නනේ. ඔයා PayPal එක link කරන්න පුළුවන් trading account එකක් හදා ගන්නවා. ඔයාගේ PayPal එකට සල්ලි දා ගන්නවා. ඔයා ඒකල ඔයාගේ platform එකට ඔයා සල්ලි transfer කර ගන්නවා. මම සම්බන්ධද? මම සම්බන්ධ නැහැ. මම කරන්නේ මෙන්න මේ platform එක regulated platform එකක්. මේක හොඳ platform එකක්. මේකේ මෙන්න මේ license තියෙනවා. ඒක නිසා මේක invest කරන්න ඔයා බය වෙන්න එපා. මෙන්න මේ හේතු දෙක කියන්නේ. කියලා මම ඔයාලට පැහැදිලි කරලා දෙන එක තමයි මම කරන්නේ. ඔයා තීරණය කරන්න ඕන ඉගෙනගෙන ඉවරුණාන් පස්සේ මේක ඇත්තටම invest කරන්න හොඳ එකක්ද නැති එකක්ද කියලා ඔයා තීරණය කළා ඔයා invest කරන්නේ. තේරුණාද? ඊට පස්සේ ඔයා ඒකෙන් earn කරන්න, හම්බ කරන්න ඕන කරන ටික ඔයාට step by step කියලා දෙන එක තමයි මම කරන්නේ. එහෙම නැතුව එතනින් එහා දෙයක් මම කරන්නේ නැහැ. මම සම්පූර්ණයෙන්ම කරන්නේ ඔයාට මේක නීත්‍යානුකූල විදියට සහ විශ්වාසවන්ත විදියට වැඩ කරගෙන යන්න ඕන දේවල් ටික උගන්වන එක විතරයි. ඒතර ඔයාගේ YouTube එකේ තියෙන විනාඩි 8න් ලක්ෂ 2ක් හොයන්න පුළුවන්. ඊට පස්සේ දවස් ගාණක් ගියොත් කෝටි ගාණක් හොයන්න පුළුවන්. ඒතර මේ මිනිස්සු ඇට්‍රැක්ට් කරන thumbnails දාලා තියෙන විදියට. ඉතින් මම හොයපුවනේ පෙන්නලා තියෙන්නේ. ඒක හොයපුවම පෙන්නලා තියෙන්නේ. දැන් මෙහෙම thumbnails අපි දැක්කට පස්සේ අපිට ඇති වෙන්නේ නිකන් අපි ඇදිලානේ උතන්ට යන්නේ. ඉතින් මිනිස්සෙක් දෙයක් කරන්න ආවයින් පස්සේ ඒකේ ඇත්ත තත්ත්වය අපි පැහැදිලි කරලා දෙනවා නම් මම මේ වීඩියෝ එකේදීත් මම පැහැදිලිව කියනවා නම් මම කිසිම දෙයක් මිනිස්සුන්ගෙන් අරන් නැහැ කියලා. මිනිස්සු අන්දර නෙමෙයිද මේ තියෙන්නේ? thumbnail කිසිම දෙයක් නැහැ. කිසිම දෙයක් අන්දර නැහැ. මාස භාගයෙන් කෝටියක් හොයන්න පුළුවන්. ඔය වීඩියෝ එක බලලා ඔයා account එක හදාගෙන ඔය විදිහට කරන්නකො බලන්න ඔයාලට බැරිද බලන්න. ඔයා කියන අපි කරන්න කියලානේ. ඔයා මැදිහත් වෙන්නේ නැහැ කියලානේ. මම කිසි දෙයක් නැහැ. ඔය වීඩියෝ එක බලන්න. ඔය platform එක ගැන හොඳට ස්ටඩි කරන්න. account එකක් create කරගන්න. deposit එකක් කරගන්න. ඔයා trade කරන්න. හැබැයි ප්‍රශ්නේ තියෙන එක නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සු invest කරාට පස්සේ සල්ලි නැති වෙන මිනිස්සුන්ගේ. ඔයා ඒක ගන්න නැති වෙලා. කාගෙද නැති වෙලා තියෙන්නේ? මං අහන්නේ මේ system එක ඇතුලේ invest කරා යනකොට නැති වෙන මිනිස්සුන්ගේ සල්ලි. එතකොට කවුද ඒකට වක් කියන්නේ? ඉතින් ඒක මිනිස්සු වැරදියට කරලා නැති කරගන්න එක නවත්තන්නනේ දෙයියනේ මම මේ ඔයා ගත්තත් නොගත්තත් වෙන කොහේ හරි ඉන්වෙස්ට් කරාට පස්සේ නැති වෙන මිනිස්සුන්ගේ එකම සල්ලි ටික. ඔව්. එකම වෙනස වෙන්න පුළුවන්. ඔයා මේ උද්‍යංග රූපසිංහ මේක ගත්තේ නැති එක විතරයි. ඒ ඇරෙන වෙන කොහේ හරි platform එක ඉන්වෙස්ට් කරනවා සල්ලි ටික නැති කරගන්නවා. අන්තිම final result end result එක එකයි. ඒක ඇත්ත. ඒක වැරදියට කරොත් එහෙම වෙනවා. මම පැහැදිලිව පිළිගන්නවා. වෙනස උද්‍යංග රූපසිංහ අරගෙන නැහැ එච්චරයි. ඉතින් උදයංග රූපසිංහ ගන්න කියලා කියන්නේ උදයංග රූපසිංහ දන්නවා ඒක
නැති කරගන්න නැතුව හරියට යන්න ඕනි පාර. ඒක කියලා දෙන්නනේ මාව ගන්න කියන්නේ. නැත්තම් මම මාව ගන්න කියන්නේ ඇයි? මං ගාවට ඇවිල්ලා මං කියන දේ අහලා මං යන ස්ටෙප් ටික ෆලෝ කරලා මගේ මැනේජ්මන්ට් ප්ලෑන් එක ෆලෝ කරලා මම දෙන සිග්නල් ටික ෆලෝ කරලා ට්‍රේඩ් කරාම එයාගේ account එක wash out වෙන්නේ නැහැ. කවදාවත් loss වෙන්නේ නැහැ. මොකද්ද ඔයාගේ plan එක? management plan එක මොකද්ද ඔයා? මැනේජ්මන්ට් ප්ලෑන් එක structure එක මොකද්ද තියෙන company ස්ට්‍රක්චර් එකේ? එක කියන්නේ මම කරන්නේ ට්‍රේඩින් කියන දේ ගැන ළමයිට හරි පැහැදිලිව කියලා දෙනවා. මේ ඇවිල්ලා regulated company මේ වගේ earn කරන්න පුළුවන් කියලා දෙනවා. මෙන්න මේ විදියට කරොත් කරන්න පුළුවන් කියලා දෙනවා. කියලා දීලා මෙන්න මේ විදියට කරන්න කියලා ස්ටෙප් ටික එකින් එකට ළමයාට දෙනවා. එයා ඒක කරගන්නවා. එතකොට ඔයා ඒ කියන්නේ ඔයා පිළිගන්නවා ට්‍රේඩින් කියලා කියන්නේ high risk investment plan එක. 100% ට්‍රේඩින් කියන්නේ high risk high profit investment method එක. දෙකම තියෙනවා. අවදානම් වැඩි වෙන තරමටම ලාභය වැඩි. හැබැයි ඒක හරියට කරගත්තේ නැත්නම් ට්‍රේඩින් වලින් loss වෙනවා. ඔයා කියන්නේ මේක ඉන්වෙස්ට්මන්ට් එක ඇතුලේ high risk එකක් තියෙනවා, high profit එකක් තියෙනවා. high profit හැබැයි හරි guideline එකක් නැතුව ගියොත් එහෙම loss වෙනවාමයි. ඒකෙන් ඔයා කියන්නේ මාත් එක්ක ගියේ නැත්නම් එහෙම මේක වෙනවා කියන එකමනේ. මාත් එක්ක නෙමෙයි. මං වගේ තව මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. මම කියන්නේ ඒ වගේ මිනිස්සු එක්ක යන්න. එහෙම නැත්නම් ඒ වගේ මිනිස්සු වෙන්න ඔයා උත්සාහ කරන්න. මොකද මම මේක උප්පත්තියෙන් ගෙන ආපු දෙයක් නෙමෙයිනේ. මට මේක මේ අනාගතයේ මාකට් එක ගැන දිව්‍ය ඥාණයෙන් කියලා නෙමෙයි. මම හරියට ඇනලයිස් කරලා හරියට ඒකේ රිස්ක් එක මැනේජ් කරලා ඊළඟට වෙන්න පුළුවන් දේ ගැන මම ප්‍රෙඩික්ට් කරලා ඒකට අදාළ ඩේටා ටික එකතු කරලා තමයි මම ළමෙක්ට කියන්නේ ඊළඟට මෙන්න මෙහෙම වෙනවා කියලා. තේරුණාද? එතකොට ඒක ඔයාට ඉගෙන ගන්න පුළුවන්. ඔයාට ඇනලිසිස් ඉගෙන ගන්න බැරිද? පුළුවන්. ඔයාට account management ඉගෙන ගන්න බැරිද? පුළුවන්. ඔයාට risk management ඉගෙන ගන්න බැරිද? පුළුවන්. ඔය ටික ඉගෙන ගන්නවා. ඔයාට මේක ප්‍රැක්ටිස් කර ගන්නවා හොඳට. මොකද ප්‍රැක්ටිස් account ඕන තරම් තියෙනවා. සත්ත පහක් වියදම් වෙන්නේ. ප්‍රැක්ටිස් account ඕන තරම් තියෙනවා. සත්ත පහක් වියදම් කරන්න તો හොඳට ප්‍රැක්ටිස් කරන්න. ප්‍රැක්ටිස් කරලා පස්සේ ඔයාට පුළුවන් කරගන්න. කවුද මේ ප්‍රැක්ටිස් account එක ලෑස්ති කරලා දෙන්නේ? platform එකෙන්ම දීලා තියෙනවා. ඒ කියන්නේ ඔයා arrange කරනවා. මම arrange කරන්න දෙයක් නැහැ. ඔයාලා ගිහිල්ලා Google එකට ගිහිල්ලා platform එකේ account එකක් හදාගන්න ඉස්සෙල්ලාම දෙන්නේ practice account එකක්. රියල් account එකක් දෙන්නේ නැහැ, practice account එකක් දෙන්නේ. ඔයා ඉගෙනගෙන එන්න මේකට කියලා. ඉගෙනගෙන දැන් තියෙන මිනිස්සුන්ට මාරම විදියට වැඩනේ. දැන් ඉන්න මිනිස්සුන්ට මේවා ඉගෙනගෙන කරන්න වෙලාවක් නැහැ. ඒක නිසා තමයි අපි වගේ මිනිස්සු හැදිලා ඉන්නේ. අපේ job එකම මේවා ඇනලයිස් කරන එක, මේවා මැනේජ් කරන එක. අපේ job එකම අපේ business එක ඇතුලේ තියෙන ප්‍රධාන දේවල් ඔය. මේවා උගන්වනවා, මේවා ඇනලයිස් කරනවා, මේවා මැනේජ් කරනවා gold market එහෙම. එතකොට මේ හම්බ කරන සල්ලි gold market එකේ invest කරලා සල්ලි ගන්නවා කියන එක නම් අපිට තේරෙනවානේ subject එක. නමුත් මේ invest කරන සල්ලි මේක legally ද? ඔව් legally. I forex legally නැත්තේ. එතකොට මේ සල්ලි අපේ account එකට ගේන්නේ කොහමද? ඉතින් ඔයාලට withdrawal එකක් දාගන්න පුළුවන්. දැන් PayPal ලංකාවට දීලා තියෙනවනේ. PayPal account එකට withdraw කරගෙන බැංක් එකකට ගන්න පුළුවන්. ඒක illegal වෙන්නේ නැහැ. නෑ ඉතින් illegal වෙන්නේ කොහමද? නෑ PayPal ගැන හරි මං අහන්නේ ඔයාගේ trade platform එක ඇතුලේ අපිට මේක transfer කරගන්න පුළුවන් බැංකුව වල කිසිම illegal ගතියක් වෙන්නේ නැහැ. කිසිම ප්‍රශ්නයක් නෑ. මම transfer කරලා දෙන්නම්. ඔයා transfer කරලා දෙනවා. ඔයාට ඉතින් කරලා පෙන්නන්නම් මම. මගේ account එකෙන් මගේ එක transfer කරලා පෙන්නන්න. ඔයාලට ඒ විදිහට කරගන්න පුළුවන්. මොකද්ද structure එක? දැන් ඔයාත් එක්ක කොච්චර විතර network එකක් ඉන්නවද ලංකාවේ? මාත් එක්ක සිග්නල් සර්විස් එක ඇතුලේ ට්‍රේඩ් කරන පිරිස ඉන්නවා 1600කට වඩා වැඩි පිරිසක්. ඒ කියන්නේ මම දෙන ගයිඩ්ලයින්ස් ෆලෝ කරලා මම දැන් කියනවා මේ ගෝල්ඩ් මාකට් එක දැන් බයි වෙනවා බයි කරන්න. රයිට්? මං කියනවා දැන් මේ ගෝල්ඩ් මාකට් එක සෙල් වෙනවා සෙල් කරන්න. මං කියන දේ මැසේජ් එකක් දාන්නේ මම ළමයිට group එකට. ඒ මැසේජ් එක බලලා එයාලා සෙල් කරගන්නවා. එයාලා බයි කරගන්නවා. අන්න එහෙම කරන 1600කට වඩා ඉන්නවා. ඒ වගේම මගෙන් ඉගෙන ගත්ත අය ඉන්නවා 5500කට 10000 අතර ප්‍රමාණයක් ඉන්නවා ෆ්‍රී උගන්වපු කට්ටියත් එක්ක. මාත් එක්ක රෙජිස්ටර් වෙලා කරපු කට්ටිය 5500ත් 6000 අතර ප්‍රමාණයක් ඉන්නවා රෙජිස්ටර් වෙච්ච කට්ටිය ෆ්‍රී නැතුව. මොකද මම නොමිලෙත් ඕන තරම් උගන්වලා තියෙනවා. මම ෆ්‍රී සෙමිනාර් කරනවා ඉරිදට සාමාන්‍යයෙන් මම රැයට ෆ්‍රී සෙමිනාර් කරනවා කාලයක් කරා. ඔන්ලයින් දෙක zoom දෙක කරා zoom එක කරලා මම නිකන් උගන්වපුවා තියෙන ඕන තරම්. මගේ YouTube එකේ තියෙන අන්තිම වීඩියෝස් ඔක්කොම මම නිකන් ස්ට්‍රැටජිස් උගන්වපුවා තියෙන ට්‍රේඩ් කරන විදිහ උගන්වපුවා නිකන්. ඒතර මොකද ඔයාලට තියෙන ප්‍රොෆිට් එක? මට තියෙන ප්‍රොෆිට් එකයි ඉතින් බලවුවයින් පස්සේ ළමයාට තේරෙනවා ට්‍රේඩින් කියන්නේ හොඳ සක්සස් ඉන්කම් මෙතඩ් එකක්. ට්‍රේඩින් වලින් earn කරන්න පුළුවන්. මේ කරපුවා තමයි මේ තියෙන්නේ කියලා බලලා ළමයා try කරනවා. try කරාන් පස්සේ ළමයාට හිතනවා මේක මම තනියෙන් කරනවට වඩා තව එක්ස්පර්ට් කෙනෙක්ගේ සර්විස් එකක් ගත්තා නම් හොඳයි කියලා. අන්න ළමයා මං ගාවට එනවා කතා කරලා.
එතකොට මම මොකද කරන්නේ? මගේ සිග්නල් සර්විස් එක මම ළමයාට දෙනවා. මම ඒකට පේමන්ට් එකක් ගන්නවා. මොකද මගේ ඇනලයිසර්ස්ලා ටීම් එකක් ඒ කියන්නේ ඔයා ගුරුවරයෙක් විදියට ටියුෂන් මාස්ටර් කෙනෙක් විදියට ගන්න පේමන්ට් එක ගන්නවා. ඒකයි කියන්නේ. ඒක ගන්නවා. ඒ ඇරෙන්න වංගුවක් නැහැ. කිසිම දෙයක් නැහැ. 7-5ක වංගුවක්. කවුද මේකේ මේ ස්ට්‍රක්චර් එක ඇතුළේ ඉන්නේ ඩිරෙක්ටර් බෝඩ් මේක ඔයායි කම්පැනියක්ද නැත්නම්? ඕන් කම්පැනි එක මගේ කම්පැනි එක ඇකඩමි. කොහෙද මේක බේස් වෙලා තියෙන්නේ? කොළඹද? කොළඹ වල ඔෆිස් එක දැනට හැදෙන ගමන් තියෙන්නේ. මගේ ගම බණ්ඩාරවල. ඒක නිසා බණ්ඩාරවල තමයි දැනට ඔෆිස් එක තියෙන්නේ. ඔක්කොම කරන බණ්ඩාරවල ඉඳලා. ඔක්කොම හෙඩ් ඔෆිස් එක තියෙන්නේ බණ්ඩාරවල. ඒතකොට දැන් කොළඹ වලට shift කරනවා. කොළඹ වලට බ්‍රාන්ච් එකක් ගේනවා. නමුත් බණ්ඩාරවල තමයි බේස් එක බේස් තියෙන්නේ. වෙන්නේ බණ්ඩාරවල. මගේ ඇනලයිසර්ස්ලා ටීම් එකම වැඩ කරන්නේ බණ්ඩාරවල. කොච්චර ටීම් එකක් වාට ඉන්නවද? ලොකු ටීම් එකක් ඉන්නවා මාත් එක්ක. ලොකු ටීම් එකක් ඉන්නවා. මොකද ඇනලයිසර්ස්ලා කියන මිනිස්සු පඩියට වැඩ කරන්නේ නැහැ. මොකද මේ මිනිස්සු ට්‍රේඩ් කරන මිනිස්සු. එතකොට අපි එක එක්කෙනාගේ නොලෙජ් එකක ඇතුලේ ෂෙයා කරගන්නේ. මම මාකට් එකේ දකින්න කෝණේ නෙමෙයි මගේ තව ළමෙක් දකින්නේ. මගේ තව ඇනලයිසර් කෙනෙක් දකින්නේ ඒ වෙන කෝණයක්. මගේ තවත් ඇනලයිසර් කෙනෙක් දකින්නේ වෙන කෝණයක්. ඔය අපි ඔක්කොම එකතු වෙනවා. එකතු වෙලා අපි සාකච්ඡා කරනවා දැන් ඊළඟට මොකද වෙන්නේ කියලා. වැඩි දෙනෙක් බහුතරයක් දෙනෙක් ඒ දකින්න කෝණයන් අනුව සහ ඒ දකින්න මාකට් එකේ සිටුේෂන්ස් අනුව එයාලා කියන ඊළඟට මාකට් එක බයි වෙයි කියලා. අන්න ඒක අපි ළමයට දෙනවා. අන්න මාකට් එක බයි වෙනවා කියලා. එතකොට ඒක සාර්ථක වෙන්න තියෙන සම්භාවිතාවය 99%ක් වැඩි. මොකද තනි මිනිස්සෙක් මාකට් එක දිහා බලනවට වඩා මිනිස්සු ගොඩක් එකතු වෙලා මාකට් එක දිහා බලලා ගන්න ප්‍රෙඩික්ෂන් එකක් තමයි එතන තියෙන්නේ. ඒකයි අපේ සිග්නල්ස් එච්චර වැලියු. ඒකයි අපේ සිග්නල් එච්චර සාර්ථක වෙන්නේ. මේ පෙන්නවුවා වගේ ලොකු ප්‍රොෆිට් වලට යන්න පුළුවන් වෙන්නේ මාසේ අන්තිම වෙද්දි ලොකු ප්‍රොෆිට් මාජින් වලට යන්න පුළුවන් වෙන්නේ ඒක නිසා. දැන් ඔය ප්‍රොෆිට් ගත්ත ගන්නේ ඔය කිව්වේ. ඔව්. ඇයි ලොස් වෙච්ච මිනිස්සු ගැන කියන්නේ? ලොස් වෙච්ච මිනිස්සුත් පෙන්නන්න. ඔහොම ඉන්න මම ලොස් වෙච්ච මිනිස්සුන්ගේ ප්‍රූෆ් පෙන්නන්න. හොඳ ප්‍රශ්නයක් ඒක. මේ තියෙන්නේ ට්‍රේඩ් එකක් ලොස් වෙච්ච ට්‍රේඩ් එකක්. දිනේ ඇවිල්ලා 2026 7 වෙනි මාසේ 8 වෙනිදා. සෙල් ට්‍රේඩ් එකක් දෙන්නේ. ඒ ට්‍රේඩ් එක 100% account balance වලින් 100%ක් අපි රිස්ක් කරලා ගන්න ට්‍රේඩ් එක. account balance එකෙන් 100%ක්. ඒ කියන්නේ ඔයාගේ account එකේ රුපියල් 100ක් නම් තියෙන්නේ. රුපියල් 5ක් අපි රිස්ක් කරලා ගන්න මේ ට්‍රේඩ් එක. ඒ රුපියල් 5ම 100% loss වෙනවා. එදාම 7 වෙනි මාසේ 8 වෙනිදා මේ ඊයේ පෙරේදා. මේ තියෙන්නේ 7 වෙනි මාසේ 10 වෙනිදා අපි ඒකට අදාළව රිකවරි සිග්නල් එක දුන්න. එතකොට අපි ඒක කලින් දීලා තියෙනවා. කලින් දීලා තියෙනවා. 7 වෙනි මාසේ 10 වෙනි මාසේ 8 loss වෙච්ච සිග්නල් එක තියෙනවා. හරි. ඔයාලට සිග්නල් එකක් දෙනවා අපි. දැන් මේක බයි වෙනවා කියලා. එහෙම නැත්නම් සෙල් වෙනවා කියලා. ඒ ට්‍රේඩ් එක ඔයා ගන්නවා. ඔයාගේ account එකේ loss වෙනවා ඔයා. මම ඒකට රිකවරි සිග්නල් එක දීලා දිනවා 7 වෙනි මාසේ 10 වෙනිදා. ඒකත් මම account balance වලින් 105ක් රිස්ක් කරලා දෙන්නේ. ඒ ට්‍රේඩ් එකේ අවසානයේ බලන්න. මේ තියෙන්නේ proof ටික, screenshot ටිකත් එක්ක තියෙන්නේ. මේ තියෙන්නේ අවසාන ට්‍රේඩ් එක close කරපු තැන. close කරලා තියෙන්නේ කවද්ද? 2026 7 වෙනි මාසේ 12 වෙනිදා. දවස් දෙකක් මේ ට්‍රේඩ් එක රන් වෙනවා. ප්‍රොෆිට් එක 100ට 550යි. 100ට 550ක. ඒ කියන්නේ රුපියල් 5ක් ඔයා දැම්මා නම් රුපියල් 25කට වඩා වැඩි ප්‍රොෆිට් එකක් ඔයාට මෙතන තියෙනවා. එතකොට ලොස් තුනේ කීයද? රුපියල් 5යි. ප්‍රොෆිට් එක රුපියල් 25යි. අන්න ට්‍රේඩ් එක රිකවර් කරනවා. ඕක තමයි මැනේජ්මන්ට් කියන්නේ. ඕක තමයි රිස්ක් මැනේජ්මන්ට්. ලොස් වෙච්ච අය එතනින් කෙලිම ඉවරද? ඉතින් ලොස් වෙච්ච මිනිස්සයා මේ ට්‍රේඩ් එක ගත්තම ලොස් එක කවර් කරලානේ. නෑ නෑ ඒක තමයි මම අහන්නේ. ලොස් වෙච්ච මිනිස්සයා ආපහු මේ ඉන්වෙස්ට් කර යනවා. අපි ආපහු බයි කර යනවා. හොඳට මතක තියාගන්න. ඔයාගේ අතේ රුපියල් 100යි තියෙන්නේ platform එකේම. ඔයාගේ අතේ රුපියල් 100ක් තිබ්බා කියලා කවදාවත් මම කියන්නේ රුපියල් 100ම ට්‍රේඩ් එකට දාන්න රිස්ක් කරන්න කියලා. මම කියන්නේ රුපියල් 5ක් රිස්ක් කරන්න. තව 95ක් ඉතුරු තියෙනවා. ඒ ඉතිරි 95න් තව රුපියල් 5ක් දාලා තමයි මේ දෙවෙනි ට්‍රේඩ් එක ගන්නෙ. පළවෙනි ට්‍රේඩ් එක ලොස් වෙනවා. දෙවෙනි ට්‍රේඩ් එක ගන්නේ රුපියල් 5ක් තව වැඩි අර 95න් ඉතිරි 95න් තව රුපියල් 5ක් දාලා. එතකොට ඒකෙන් ප්‍රොෆිට් එක එනවා රුපියල් 25ක්. එතකොට ලොස් වෙච්ච 5ත් එක්ක ගත්තම රුපියල් 20ක තව net profit එකක් තියෙනවා මේක ඇතුලේ. තේරුණාද? ඔන්න ඕක කරන එක තමයි අපි signal service එකක් කරනවා කියලා කරන්නේ. හරි අවසන් කරන්න කලින් කියන්න මොකද්ද මෙතන මේ ස්ට්‍රක්චර් එක ගැන ඔයාට රටට දෙන්න තියෙන මෙසේජ් එකක් මෙච්චර වෙලා අපි කතා කරන්න බැරි වෙච්ච දේ මොකද අපිට ඔයා ගැන වුණත් ඔයා කොච්චර ජෙනුවින් කියලා මොනවා කිව්වත් අපිට බලන්න වෙන්නේ අර ඇන්ගල් එකෙන් තමයි ඔයා ඔප්පු කරලා පෙන්නන තාක්කල්. ඒක නිසා තමයි මම ඔබතුමා එන්න කියනකොට ආවේ අද. ඒක පැහැදිලි කරන්න ඕන නිසා මොකද කතා කරන්න ඇතින් තව කට්ටියට එන්න බෑ කියන්නත් ඇති හැංගෙන්නත් ඇති. මට හැංගෙන්න දෙයක් නැහැ. මට හංගන්න දෙයක් නැහැ. මම රුපියලකවත් දෙයක් මිනිස්සුන්ගෙන් අරගෙනත් නැහැ. මම කරන්නේ ට්‍රේඩින් කියන දේ මම කාලයක් තිස්සේ ඉගෙන ගත්තා. කාලයක් තිස්සේ එක්ස්පීරියන්ස් කරා. කාලයක් තිස්සේ මිනිස්සුන්ට කියලා දුන්නා. ඒකත් එක්ක මම මිනිස්සු හොඳට ආශ්‍රය කරලා තියෙනවා. හොඳට මිනිස්සු
ට්‍රේඩින් වලින් සාර්ථක වෙන විදිය සහ අසාර්ථක වෙන විදිය කියන දෙකම මම හොඳට දැකලා තියෙනවා. පැහැදිලිද? එතකොට මම එතනදී අසාර්ථක වෙන මිනිස්සයත් කොහොමද ඉස්සරහට එක් කරගෙන යන්නේ? වැටෙන්න නොදී අල්ලගෙන කොහොමද යන්නේ කියන එකට අදාළව මම හදපු ස්ට්‍රැටජි එක තමයි මේ සිග්නල් සර්විස් එක කියලා කියන්නේ. රයිට්? එතකොට කිසිම දෙයක් දන්නේ නැතුව එන කෙනෙක්ට උනත් account create කරන තැන ඉඳන් මම උගන්වනවා. උගන්වලා එයාට කැමති නම් පුළුවන් account එකක් හදාගන්න. කැමති නැත්නම් එයා ඉගෙනගෙන එහෙම අයින් වෙලා යන්න පුළුවන්. එයාට කැමති නම් account එක හදාගෙන trading වලට එන්න පුළුවන්. ආවයින් පස්සේ එතනින් එහාට එයාට gold buy කරන්න තියෙනවා, gold sell කරන්න තියෙනවා, වෙන market වල buy කරන්න තියෙනවා, sell කරන්න තියෙනවා. ඒකට analysis කියන දේ ඕනි, management කියන දේ ඕනි. හරියට risk එක manage කරන්න ඕන, loss එකක් ගියාම කලබල වෙන්නේ නැතුව recover කරන්න යන්න යන්න ඕන. එතකොට psychology එක හරියට හදා ගන්න ඕන. ඔය දේවල් ටික මම මේ signal service එක ඇතුළේදී කරලා දෙනවා. මම analyze කරලා manage කරලා මම ඔයාට message එකකින් දෙනවා දැන් මේක buy කරන්න කියලා. right? ඒක නිසා කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාට හොඳටම මේකේ earn කරන්න පුළුවන්. එතකොට මම ඇවිල්ලා Academy of Binary Private Limited විදියට company එකක් register කරගෙන මිනිස්සුන්ට උගන්වගෙන මිනිස්සුත් එක්ක මේ දේ ඉස්සරහට කරගෙන යන කෙනෙක්. එහෙම නැතුව සත පහකවත් investment අරගන්න කෙනෙක්වත් සත පහකවත් මිනිස්සුන්ගේ දේවල් කඩා වඩා ගන්න කෙනෙක්වත් නෙමෙයි. උදයංග රූපසිංහ කොහොමද ජෙනුවින් පුද්ගලයෙක්ද? එහෙම නැත්නම් උදයංග රූපසිංහත් සාමාන්‍ය පිරමිඩ් කාර්ය ඔයා අහන හැම ප්‍රශ්නෙටම කිව්වේ මේක පිරමිඩ් එකක් නෙමෙයි කියන කතාව. නමුත් උදයංග රූපසිංහ කවුද කියන එක ක්‍රියාවෙන්ම තමයි හොයාගන්න වෙන්නේ. කතාවෙන් නෙමෙයි ක්‍රියාවෙන් තමයි උදයංග රූපසිංහ කොයි වගේ මිනිස්සෙක්ද කියන එක හොයාගන්න තියෙන්නේ. හරිනේ ඔක්කොම කතා කරානේ. මට මොනුනේ කාලයක් කරපු සියල්ල මගේ social media වල තියෙනවා. ක්‍රියාවන් ටික ඔක්කොම බලා ගන්න පුළුවන්. හරි. Academy of Binary Private Limited හිමිකරු උදයංග රූපසිංහත් එක්ක අපි කතා කළේ. ඔහු අලුත්ම ඔහු කියන්නේ මේක කිසිසේත්ම පිරමිඩ් එකක් නන් නොවන බව සහ ඒක අපි හිටියේ ඒ ඇන්ගල් එකේ. අපි හිටියේ එතන. මේකත් ඒකම තමයි කියන ස්ථාවරය අපි ඉඳන් තමයි ඔබගෙන් ප්‍රශ්න කළේ. හරි. බොහොම ස්තුතියි.